මම දවසක් මම ඉන්න මෝඩ වැඩක් කරගත්තා කියන්නකෝ. මං අර දැන් මට තිබ්බ දරු ප්‍රසූතිය ගැන උගන්වන්නේ. දරු ප්‍රසූතිය මම ඉතින් ඒක ගැන කොහොමත් හොඳට උගන්වන්න පාඩමක් ඕක. හරිද? දැන් ඕක ගැන කියලා දෙන්න කියලා මං ඉතින් දැන් ප්‍රසූතිය ගැන ටිකක් හොඳට කියන්නම් කියලා හිතලා. හරි? දැන් මවගේ මෙහෙම යෝනි මාර්ගයෙන් මෙහෙම එනවා මෙහෙම එනවා එහෙම එනකොට මේ යෝනි මාර්ගයේ ඉඩ මදි වෙනවා ළමයා හිර වෙනවා එහෙම වුණාම සමහර මේ ડોක්ටර්ස්ලා කරනවා කියලා මං ඒක කරන දේවල් කිව්වා. දැන් කිව්වොත් දැනුත් වැඩි වෙනවා ඒක මං කියන්නේ නැත්තේ. හරි? කිව්වා විතර දිඩික් ගාලා වැඩිච්ච එක. හම්පත්තියේ මම්මලෝ මේ මොකද්ද මේ? ඈ දැන් එහෙම වෙලා වැටිලා මේ ඒකට දැන් සමහර ළමයි මං කව අන්න වැටුණා බලන්නකො අයියා ගෙනිච්චා. ඒ ළමයා ගෙනිච්චට පස්සේ ඒ ළමයාට ඉන්නකොට හරි නෑනේ. මං ගෙනිච්චට පස්සේ කිව්වා අයියෝ මෙහෙම ඉස්සරහට මේ කොහෙද කැම්ප් මොනද හොස්පිටල් එකට එහෙම ගිහිල්ලා ඔහොම වුණාම එහෙම දොස්තර වැටෙයි වගේ කතා ඉතින් මං කියලා. ඒතකොට ඉතින් එහෙම hina වෙවි හිටපු කොල්ලෙකුත් හිටියා. තව විනාඩි දෙකකින් දිදික් ගාලා ඌ ප්‍රසූතිය මැද්දේ නවත්තලා මේක මේ තේරුමක් නෑනේ. කලන්ත දානමයි වැඩි. හරිද? ඒ පොටක් මේ හිත හදා ගන්න ඕනේ ඉතින්. හරිද? එහෙම ටිකක් කම්පා කරන දර්ශන දකින්න හම්බෙනවා. දොස්තරලා ඉස්සරහට නෙන්නේ. මුලින්ම දොස්තරයා කලන්ත දාලා වැටුණාම. වැඩේ කරන්නේ කවුද?